මම කතා කරන්න යන්නේ බුද්ධිමත් ජනතාවට දෙයක් තේරුම් ගන්න පුළුවන් තමන්ගේ ලයිෆ් එක වෙනස් කරගන්න ඕන තමන්ගේ ලයිෆ් එකේ නෙක්ස්ට් ලෙවල් එක අන්ලොක් කරගන්න ඕන කට්ටියට තමයි අද මම මේ කතා කරන්න යන්නේ. ඔයා කොහේ හරි ස්ට්‍රක් වෙලා කියලා ඔයාලට තේරෙනවද? සමහරක් විට ඔයාලට තිබ්බ සුපීරියර් අයිඩියා එකක් මේ මාසේ පටන් ගන්න පළවෙනිදා. කියන්නේ ජනවාරි පළවෙනිදා තිබ්බා මම මෙහෙම දේවල් අචීව් කරනවා මගේ ප්ලෑන් එක මෙහෙමයි මම කරන් යන්නේ මෙහෙමයි කියලා තිබිලා දැන් මාසේ අන්තිම වෙනකොට ඔයාට මතක නැහැ ඔයාගේ ප්ලෑන්ස් මොනවාද? ඔයා මොනවාද දාගත්ත ටාස්ක්? ඔයාට තිබ්බේ මේ මොරාල් එක මොටිවේෂන් එක ඔයාට මතක නැහැ. ඔයා හැමදේම ගිව් අප් කරලා ඔයා ලාස්ට් එක කරා වගේ මේ එකත් කරගෙන යන්නද හදන්නේ. තාම මාසයක්වත් ඉවර නැහැ. නමුත් ඔයාගේ තියෙන ඩ්‍රීම්ස් ටික ඔක්කොම ඩිසපොයින්ට් වෙලා ඉවරයි. ඒක ඇත්තටම වරදක් නෙමෙයි. මොකද අපි යන්නේ මාර වේගකින්. 2026 කියලා කියන්නේ අපිට මතක නැහැ අපි ලාස්ට් වීක් එකේ මොනවද කරේ. මේ වීක් එකේ මොනවද කරන්න තියෙන්නේ. කිසිම දෙයක් මතක නැහැ. අපි මේ ක්වික් ටාස්ක් කර ක්වික් වීඩියෝස් බල අපි යන්නේ ෆාස්ට් ලෝකෙක. ඉතින් අපි දන්නේ අපි මොනවද කරන්න ගන්න කියලා. සමහරක් විට මේ දැන් මතක නැහැ මේ දැන් කරන්න ගියපු දේ. ඒ වගේ ෆාස්ට් ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේකෙන් මුලින්ම අන්ලොක් වෙන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක හරි ඔයා කරන ලීඩර්ෂිප් එකක් හරි ඔයා ඇප්ලයි කරන්න යන හොඳ ජොබ් එකක් වෙන්න පුළුවන්. ඒ තත්ත්ව වලින් ඉහළටම යන්න පුළුවන් බුද්ධිමත් පිරිසකට. ඉතින් එහෙම කියලා කිව්වොත් මම නිවැරදි. මොකද ප්‍රඥාව තියෙනවා නම් ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. බට් අවාසනාවන්ත විදියට ප්‍රඥාව දැන් මූලික කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ ඩිස්ට්‍රැක්ෂන් ඉදලා. උදාහරණයකට ඔයා හිතලා බලන්න ඔයා පාවිච්චි කරන සෝෂල් මීඩියා accounts ටික. ඒ platforms වල ඔයාට account එකක් හදන්න ලොකු වෙලාවක් යන්නේ සල්ලි $0 ඔයාට spend කරලා හදා ගන්න පුළුවන්. නමුත් බලන්න ඒ වගේ බිලියන් ට්‍රිලියන් ගණන් තියෙන කම්පැනිස් ඔයාගෙන් charge කරන්නේ නැතුව ඔයා කොහොමද ඒගොල්ලන්ට pay කරන්නේ? ඔයා හිතලා බැලුවද? ඔයා pay කරන්නේ ඔයාගේ attention එකත් එක්ක. සමහරක් විට ඔයා ඒ accounts හදනකොට ඔයා agree වෙනවා මම ඔයාගේ attention එක trade කරනවා කියලා. ඔය වගේ දේවල් එක තමයි ඔයා ඇග්‍රීමන්ට් පොලිසි එකත් එක්ක ඇග්‍රී වෙන්නේ. මොකද වෙන්නේ? ඔයා කැමති දේ ඔයාගේ ඉස්සරහට එනවා බලන්න. ඔයා දන්නේම නැතුව ඔයා පැය 1 2 3 4 5 ඔයා සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කර ඉන්නවා. මොකද ඔයා කැමති දේ ඔයාගේ ඉස්සරහට එනකොට ඔයාට දන්නේම නැතුව ඔයාට මතකයි ඔයාට මේ වගේ දේවල් අචීව් කරන්න තියෙනවා. මට මේ වගේ පවුලක් ආරක්ෂා කරගන්න තියෙනවා. මම මේ වගේ ජොබ් එකක් තමයි ඩ්‍රීම් කර හිටියේ. මම මේ වගේ බිස්නස් එකක් තමයි ස්ටාර්ට් කරන්න ඕනි. ඒ වැඩ ඔක්කොම පැත්තකින් තියලා අර සෝෂල් මීඩියා වලට ස්ට්‍රගල් වෙලා ඉන්නවා. පොඩ්ඩක් හිතලා බලුවොත් ඒගොල්ලෝ මල්ටි බිලියන් ගණන් කම්පැනිස්. ඉතින් ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම් එන්නම තව ඉන්ට්‍රස්ට් කර දෙනවා. තව ඉස්සරහට යනකොට තව ඩිස්ට්‍රැක්ෂන් වැඩි. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා මොබයිල් ෆෝන් එක හරි වගේ සෝෂල් මීඩියා ටික යූස් කරනකොට දෙපාරක් හිතන්න මේ ඔයාගේ ටයිම් එක මේ ඔයාගේ යං එනර්ජි එක තමයි ඔයා වේස්ට් කරගන්නේ. ඉතින් ඔයා එහෙම වේස්ට් කරගෙන ඔයා හැමතිස්සෙම ඔයා පෝස්ට්පෝන් කර ඔයාගේ ඩ්‍රීම්ස් ඔයාගේ ටාගට් ඔයාගේ එක්සම් පෝස්ට්පෝන් කරගෙන ගියොත් මොකද වෙන්නේ? ඔයාගේ ටයිම් එක පේ කරන්න වෙනවා. සමහරක් විට මේ මොහොතේ තියෙන ටයිම් එක පේ කරන්නත් වෙනවා. ඒක හන්ද රිසල්ට්ස් එකක් විදිහට ඉස්සරහට ඔයාට හිතා ගන්න බැරි වැඩ කොටසක් ලේබර් විදියට ඔයාට කරන්න වෙනවා. සමහරක් විට ඔයාට අන්තිම හුස්ම ගන්නකම් ඔයාට වැඩ කරන්න වෙනවා. මොකද ඔයාගේ යං ජීවිතේ ඔයා වේස් කරේ පුටුවක් උඩ ඉඳලා ස්ක්‍රෝල් කර ඉන්නවනම්. ඉතින් මේ කන්සෙප්ට් එකෙන් මිදින්න ඔයා දෙපාරක් හිතන්න. ඇයි මම මේ දේ කරන්නේ? මම ඇයි මොබයිල් ෆෝන් එක අතට ගන්නෙ? ඉතින් එහෙම බලලා ඔයාගේ සෝෂල් මීඩියා accounts ටික හරියට යූස් කරන්න. එහෙම යූස් කරොත් ඔයාට පුළුවන් මේ ඉන්න තියෙන ඩිස්ට්‍රැක්ෂන් ලෝකෙන් ඔයාට එළියට ඇවිල්ලා ඔයාගේ ප්‍රඥාව ඔයාගේ මනස දියුණු කරන්න වැඩ කොටසක් කරගන්න පුළුවන්. එහෙම වැඩ කොටසක් කරොත් 99%කට නැති නොලෙජ් එකක් ඔයාට එන්න ගන්නවා. ඒ නොලෙජ් එකත් එක්ක ඔයාට කැමති දේ ලබා ගන්න පුළුවන්. සල්ලි නම් සල්ලි, ඔයාට ෆ්‍රීඩම් එක නම් ෆ්‍රීඩම් එක, ඒ හැමදේම ලබා ගන්න පුළුවන්. ඒ ඔයාගේ මේ තියෙන එනර්ජි එක දැන් මැරෙන්න දෙන්න එපා මේ සෝෂල් මීඩියා හින්දා. මේක හිතලා බලන්න. මේක හිතලා බලලා දෙපාරක් හිතලා වාගේ මොබයිල් ෆෝන් එක යූස් කරන්න. එහෙනම් ඔයගොල්ලෝ කරන හැමදේම සාර්ථක වෙන්න කියලා මම සුබ පදනවා.